අන්‍යෝන් හස්සයෝ යොරබුන් සියලු දෙනාටම අයිබෝවන් කියලා පිළිගන්නවා. ඔන්න එහෙනම් අදත් සුපුරුදු ලෙන්ගතුකමින් අපේ කොරියන් ලයිෆ් විත් ලක්ෂාන් YouTube channel එකට. අදත් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා අපේ නව විෂය නිර්දේශයට අදාළව අපි සාකච්ඡා කරගෙන එන සංස්කෘතිය සහ තොරතුරු කොටස. අද අපි කතා කරන්නේ අලුත් පොතේ 10 වන පාඩමට අදාළ සංස්කෘතිය සහ තොරතුරු කොටස. අපි බලමු එහෙනම් කතා කරගෙන ගිහිල්ලා මේ පාඩමේදී අපිට මොනවද මෙයාලා මේ කොටසේදී ඉගෙන ගන්න දීලා තියෙන්නේ කියලා බලන්න. මාතෘකාව තියෙනවා මෙන්න මේකේ මේ විදිහට. මුයින් පන් මේ චොම්. ළමයි මුයින් පන් මේ චොම් කියලා කියන්නේ මුදලාලිලා නැති කඩවල්. එහෙම නැත්නම් වෙළඳුන් නැති කඩවල්. කොහෙද? කොරියාවේදී මෙන්න මේ වෙළඳුන් නැති කඩවල් තියෙනවා. ඒවා කොහොමද වෙන්නේ? ඒ ආශ්‍රිතව තියෙන තොරතුරු මොනවද? ඒවායින් ගනුදෙනු අපි සිදු කරගන්නේ කොහොමද? ඒ ආශ්‍රිත කරුණු ටිකක් තමයි මේ පාඩමේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් අපි කතා කරගෙන යමු. මුයින් පන් මේ චොම්. මුදලාලිලා නැති කඩවල් නම් සරාමි චිච්චොප් පන්මෙහානන් හජියන්ගෝ. සරාම් කියලා කියන්නේ මිනිස්සෙක්. චිච්චොප් කෙලින්ම එහෙම නැත්නම් තමාම පන්මේරල් හජියන්ගෝ. පන්මේරල් හදා කියන්නේ විකුණනවා කියන අදහස. ජියන්ගෝ විකුණන්නේ නැතුව. එහෙනම් මෙයාලා කියනවා වෙලෙන්දෝ නැති කඩයක් කියලා කියන්නේ මිනිස්සේ කෙලින්ම විකුණමක් කරන්නේ නැති. ඒ කියන්නේ මිනිස්සෙක් ඇවිල්ලා මුදලාලි කෙනෙක් ඇවිල්ලා බඩු විකුණන්නේ නැති. චජොන්හේ තෙන් චජොන්හේ කියලා කියන්නේ මෙතන මේ චජොන්හේ තෙදා කියලා කියන්නේ ස්වංක්‍රීය වගේ අදහසක්. ඒතකොට ස්වංක්‍රීය සිස්ටම් එකකින් තොන්හේ සිස්ටම් එකක් මාර්ගයෙන් සම්පුම් බාණ්ඩ පන්මෙහානන් විකුණන කගේ මිදා කඩයක් වෙනවා. එහෙනම් මෙයාලා කියනවා ස්වංක්‍රීය ක්‍රමය සිස්ටම් එකක් මාර්ගයෙන් බාණ්ඩ විකුණන කඩවලට කියනවා මොකද්ද? මුයින් පන්මේ චොම් කියලා. පොතොන් සාමාන්‍යයෙන් කොගෙග්ගී කියලා කියන්නේ පාරිභෝගිකයෝ right? කොගෙග්ගී පාරිභෝගිකයෝ වොන්හානන අවශ්‍ය. පාරිභෝගිකයාට අවශ්‍ය සම්පුම් බාණ්ඩ සොන්තෙක්හන් හූ. සොන්තෙක් හදා කියන්නේ තෝරනවා. අන් හූ කියන්නේ මොනවා හරි ක්‍රියාවක් කළාට පසු කියන අදහස. එහෙනම් තේරුවාට පසු කාදනා ස්මාර්ට්ෆෝන් කාඩ් එක හෝ ස්මාර්ට්ෆෝන් එක ඉයොන්හායෝ භාවිතා කරලා චික්චොප් තමාම මොකද්ද කියොල්ජේහානන් පන්සිගරෝ උන්යොන් තෙම්නිදා. කියොල්ජේ හදා කියලා කියන්නේ ගෙවීම් කරනවා. පන්සික් කියන්නේ ක්‍රමයකින් උන්යොන් තෙම්නිදා පවතිනවා. ක්‍රමයක් පවතිනවා කියලා. එහෙනම් මෙතන කියනවා මොකද්ද? සාමාන්‍යයෙන් පාරිභෝගිකයාට අවශ්‍ය භාණ්ඩේ තෝරගත්තට පස්සේ කාඩ් එකෙන් හරි ස්මාර්ට්ෆෝන් එකෙන් හරි ඒ දෙක භාවිතා කරලා තමා විසින්ම ගෙවීම් කරන, ඒ කියන්නේ මුදල් ගෙවන ක්‍රමයක් තියෙනවා කියලා කියනවා. කොරෝනා එනමුත් කොගප්හන් තෙන් සෙන්සෝ මේ කොගප් හදා කියලා කියන්නේ වැඩි දියුණු කරනවා කියන අදහස. එතකොට කොගප්හන් තෙන් සෙන්සෝ කියලා කියන්නේ මේ වැඩි දියුණු කරපු සෙන්සර් එකක්. සෙන්සර් කියලා කියන්නේ සෙන්සර් එකක්. කැමරා ඊට පස්සේ RFID කියලා කියන්නේ මෙතනම අර චන්ද්‍රිකා තාක්ෂණ, රේඩියෝ තාක්ෂණය. හරි? ඒ ආදී කිසුල් තාක්ෂණ තන් ආදිය හ්වාල්යොන්හන් භාවිතා කරලා මෙජංගේසෝ කඩවල් වල සිට කොගෙග්ගි පාරිභෝගිකයන්ට මොබයිල් ඇප් එකෙන් හරි මොබයිල් ඇප් එකෙන් QR කෝඩ් එක ස්කෑන් කරලා සජොන් සජොන් කියලා මෙතන ගෙවීම. හරි ගෙවීම කියොල්ජේ කියලා කියන්නේ මේ ගෙවීම සජොන් කියන්නේ මුලින්. හරි කියොල්ජේ කියන්නේ ගෙවීම. එතකොට මුලින් ගෙවීම හාමියෝන් කරනවනේ. ඒ කියන්නේ මුලින්ම මුදල් ගෙවනවා නම් සම්පුම් බාණ්ඩ නාවුනන් පැමිණෙන පන්සිකරෝ ක්‍රමයකින් යුන්යොන් තේගිදෝ හම්නිදා පැවතිලා තියෙනවා කියලා කියන. එහෙනම් මෙතන සරලව කියන්නේ ඒ වුණත් මේ සෙන්සර් එකකින් සහ කැමරාව සහ මේ රේඩියෝ තාක්ෂණ වගේ තාක්ෂණ භාවිතා කරලා පාරිභෝගිකයාගේ මොබයිල් ඇප් එකෙන් QR කෝඩ් එක ස්කෑන් කරලා මුලින්ම මුදල් ගෙවීම කරාට පස්සේ මොකද්ද? බාණ්ඩ එළියට පැමිණෙනවා කියලා කියනවා. අන්න ඔහොමලු මේ මුදලාලිලා නැති කඩේක එහෙනම් බාණ්ඩ ටික මිලදී ගන්න කියලා මේ කොටසේදී සරලව අපි කතා කරනවා. හරි. එහෙනම් අපි යමු ඊළඟ කොටසට.
මොනවද මෙයාලා කියන්නේ කියලා බලන්න. මුයින් පන්මේ ජොමන් වෙලෙඳුන් නැති කඩවල් කියලා ගත්තහම මුයින් සුපෝ ඒ කියන්නේ වෙලෙඳුන් නැති සුපර් මාකට් මුයින් පියොන්නේජොම් චොරම් මුයින් පියොන්නේජොම් කියලා කියන්නේ මුදලාලිලා නැති පැය 24 පොරේ කඩවල් චොරම් වගේ සහ ඊට පස්සේ අම්රියෝසෝ බීම වර්ග ක්වාජා පොඩි ස්නැක් කඩචෝරු වර්ග කොප්ලාමියොන් කියලා කියන්නේ අර කප්පල දාලා තියෙන නූලස් ශනික නූලස් හරි ඒ වගේම සිම්පිල්පුම් එදිනදා ජීවිතයට අවශ්‍ය තන් ආදී තයන්හන් විවිධාකාර චොංරියෝය වර්ගවල සම්පුම් බාණ්ඩ පන්මෙහානන් විකුණන ගොද්දොයිද්ගෝ අය කියන්නේ ස්ථානක් තියෙන අතර එනම් කියලා මෙයාලා කියනවා මුදලාලිලා නැති කඩයක් කියලා කිව්වහම ඒ අතරට මුදලාලිලාට සුපර් මාකට් ඊට පස්සේ පැය 24 බොලේ වෙලන්සැල ඊට පස්සේ බීම කඩවල් ඊට පස්සේ පොඩි ස්නැක් වර්ග පොඩි කච්චෝරු කඩවල් ඒ වගේම ලාමියොන් විකුණන තැන් ඒ වගේම ජීවිතයට අවශ්‍ය භාණ්ඩ විකුණන මේ වගේ විවිධාකාරයේ භාණ්ඩ අත්‍යවශ්‍ය භාණ්ඩ විකුණන කඩවල් තියෙනවා කියලා කියනවා. ඊට පස්සේ කියනවා මොකද්ද මුයින් සෙන්සුපන් මේජොම් මුදලාලිලා නැති වතුර කඩවල් වතුර විකුණන කඩවල් ඊට පස්සේ මුයින් කෙරන්පන් මේජොම් මුදලාලිලා නැති බිත්තර විකුණන කඩවල් ඊට පස්සේ මුයින් අයිස්ක්‍රීම් පන් මේජොම් මුදලාලිලා නැති අයිස්ක්‍රීම් විකුණන කඩවල් ඊට පස්සේ මුයින් ලාමියොන් පන් මේජොම් මුදලාලි නැති ලාමියොන් විකුණන තැන් ඊට පස්සේ මුයින් ක්වායිල් පන් මේජොම් මුදලාලි නැති පළතුරු විකුණන තැන් ඊට පස්සේ මුයින් මුකුන් මුන්කු චොම්ගුවා ඒ කියන්නේ මෙතන මේ ලිපි ද්‍රව්‍ය ඒ කියන්නේ මුදලාලි නැති මුන්කු චොම් ලිපි ද්‍රව්‍ය විකුණන තැන් ගුවා කතන් හා සමාන තෙච්චොන් සම්පුම්මන් විශේෂිත සම්පුම් භාණ්ඩ මන් පමණක් භාණ්ඩ පමණක් චීගප් හානන් ගොද්දෝ චීගප් හදා කියන්නේ මෙතන මේ නිකුත් කරනවා. එතකොට නිකුත් කරන ගොද්දෝ ඉස්සමිදා ස්ථානක් තියෙනවා. මෙලා කියනවා මෙන්න මේ වගේ කඩවල් වගේ විශේෂිත වූ භාණ්ඩ පමණක් විකුණන නැත්තම් නිකුත් කරන කඩවලුත් තියෙනවා කියලා කියනවා. ඊවේදෝ මීට අමතරවත් මුයින් සිටක්සෝ මුදලාලිලා නැති රෙදි සෝදන ස්ථාන වා සහ මුයින් කෆේ කියන්නේ මුදලාලි නැති කැෆේ කෝපි කඩවල් ඊට පස්සේ කියනවා මුයින් ගොල්පජම් කවුරුත් නැති මුදලාලි නැති ගෝල්ෆ් ගහන ස්ථාන තන් ආදී මුයින්නරෝ සොබිස කියන්නේ කවුරුත්ම නැතුව පවත්වන සොබිස සේවාවන් චෙගොන්හානන් ලබා දෙන නැත්නම් සපයන ගොද්දෝ ඉස්සම්නිදා ස්ථානක් තියෙනවා කියලා කියන එන අන්තිමට කියනවා මීට අමතරව මෙන්න මේ රෙදි සෝදන තැන් ඊට පස්සේ කැෆේ මේ වගේ ගෝල්ෆ් ගහන තැන් වගේ කවුරුත්ම නැතුව ලබා දෙන මුදලාලිලා නැතුව ලබා දෙන සේවාවලු තියෙනවා කියලා කියනවා. එහෙනම් ওই කොටස තමයි මේ කොටසෙදී එහෙනම් කිව්වා මේ මුදලාලිලා නැති කඩ වර්ග මොනවද තියෙන්නේ කියලා නේද? ඒ ආශ්‍රිතව තමයි පොඩි ඡේද කොටසකින් අපිට විස්තර කරලා දුන්නේ. අපි එහෙනම් යමු ඊළඟට මොනවද කියන්නේ කියලා බලන්න. ඉරෝහන් මුයින් පන්මේ ජොමන් මෙවැනි ඉරෝහන් මෙවැනි මුයින් පන්මේ ජොම් වෙලෙන්දුන් නැති කඩවල් සමුල් නේසිගාන් යූමියොන් තෙගෝ උන්නියොන් තෙගෝ පැය 24 මේ උන්නියොන් තෙගෝ පවතින අතර උන්නියොන් තෙගෝ ඉස්සෝ පවතිමින් තියෙන අතර ඔන්ජේචන්ජි ඕන වෙලාවක ඔන්දේචන්ජි ඕන වෙලාවක පිරියෝහල්තේ අවශ්‍ය විටදී යොන්හල් සුයිත්නන් යොන් හදා කියලා කියන්නේ භාවිතා කරනවා යොන්හල් සුයිත්නන් භාවිතා කරන්න පුළුවන් චන්චොම් කියලා කියන්නේ මෙන්න හොඳ පැත්තක් ඉස්සම නිදා තියෙනවා කියන්නේ හොඳ ක්‍රමයක් තියෙනවා කියලා මෙතන කියන්නේ මෙවැනි මුදලාලිලා නැති කඩවල් පැය 24ම ඇරලා ඕන වෙලාවක භාවිතා කරන්න පුළුවන් විදියට හොඳට සකස් වෙලා හොඳ පැත්තක පවතිනවා කියලා කියනවා. ඒ කාරණාව හොඳයි කියලායි ඔය කියන්නේ. තෝහන් තවද වේගුගින් චොරම් විදේශිකයන් වගේ ඔන්නෝ භාෂාවේ චන්බියොක් කියලා කියන්නේ ගැටලු ප්‍රශ්න ඉත්න තියෙන සරාම්දල්දෝ මිනිස්සුන්ටත් චයුරොබ්ගෝ නිදහස්ව සහ කන්පියොන්හගේ සරල විදිහට යොන්හස් විස්සම් නිදා භාවිතා කරන්න පුළුවන් කියලා කියනවා. එනම් මෙයාලා කියනවා තවද විදේශිකයන්ට වගේ භාෂාවේ ගැටලු තියෙන කට්ටියට සමහර කට්ටියට කොරියන් කතා කරන්න අමාරුයි කොරියන් තේරුම් ගන්න අමාරුයි සමහර කට්ටියට ඉංග්‍රීසි හරි අමාරුයි අන්න ඒ වගේ භාෂාවේ ප්‍රශ්න තියෙන කට්ටියටත් මේක ඉතාමත් පහසුවට සරලව භාවිතා කරන්න පුළුවන් කියලා කියනවා. එහෙනම් මේ එහා පැත්තේ රූප සටහනේ දැක්වෙන පරිදි ඔයාගේ පොතේ බලන්න
මෙන්න මෙතනින් ඒ මුදලාලිලා නැති කඩේක සවි කරලා තියෙන භාණ්ඩ විකුණුම් යන්ත්‍රයක රූප සටහනක් ඒ ආශ්‍රිතව සටහනක් තමයි දීලා තියෙන්නේ. බලන්න එකෙන් කොහොමද මේ කතා කරපු කරුණු ටික මේ මැෂින් එකෙන් වෙන්නේ කොහොමද කියලා අපිට සරලව මනක්කල්පිත රූපයක් අපිට ඔළුවේ මවා ගන්න පුළුවන්. හොඳින් මේ තියෙන කොටස් හොඳින් මතක තියාගන්න එක්සෑම් එකට හොඳින් මේ කතන්දර ඔළුවේ තියාගන්න මේ කොටස් වල අපි මොනවද කතා කරේ කියන එක සම්බන්ධයෙන් පොඩි දල අදහසක් ඔළුවේ තියාගන්න මොකද ඡේද ප්‍රශ්නයක් ආවොත් අපිට ගොඩ දාගන්න පුළුවන් මේ කතන්දරය අපේ ඔළුවේ තියෙනවා නම් රයිට් එහෙනම් අදට මෙතනින් පාඩම අපි නතර කරනවා ඊළඟ දවසේදී ඊළඟ පාඩමේ සංස්කෘතිය සහ තොරතුරු කොටස සාකච්ඡා කිරීමේ බලාපොරොත්තුෙන් හමු වෙනත් එක් ඔබට එහෙනම් ජය ප්‍රාර්ථනා කරනවා